ඉතින් අලුතෙන්ම ඔයා වාහනයක් අරන් අලුත් ෆෝන් නම්බර් එහෙම නැත්නම් ඔයාගේ පරණ වාහනේ ඔයාගේ ෆෝන් නම්බර් එක වෙනස් වෙලා. ඉතින් ඒක QR කෝඩ් එක ගන්න විදියක් නැහැ නේ. ඉතින් vehicle registration කියලා මෙතන ඔප්ෂන් එකක් තියෙන එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ දෙකම අපි කතා කරන්නේ එක වීඩියෝ එකකින්. සුබ දවසක් කියලා පිළිගන්නවා SL Mobile Knowledge YouTube channel එකට ඔයාලව සාදරයෙන්. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොටත් ඇමරිකාව සහ ඉරානය අතර ඇති වෙලා තියෙන යුද්ධමය ගැටලු නිසා ඉන්ධන සැපයුම් අඩාල වෙලා තියෙන මේ වෙන විටත් ලෝක පුරා රටවල් වලට. ඉතින් ඒක ගොඩක් තදින්ම බලපාන නිසා ඉදිරියේදී ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තියෙන නිසා අපේ ලංකාවේ රජය විසින් ඒ තීරණය අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 2026 මාර්තු 15 තමයි අද. ඉතින් මේ ඒගොල්ලෝ රජයෙන් මේක දියත් කරලා තියෙනවා. අද උදෑසන 6ට තමයි මෙම ක්‍රමවේදය ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර ඉඳලාම ඔයාලගේ ස්මාර්ට් මොබයිල් ෆෝන් එකෙන් මේ QR කෝඩ් එක ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එකේ මම අද කතා කරන්නේ කොවිඩ් කොරෝනා වසංගතයේ දවස්වල QR කෝඩ් එක පාවිච්චි කරා. ඉතින් ඒ ඔයාලගේ තිබ්බ වාහනය ඒ ෆෝන් නම්බර් එක ඔයාලගේම නම් ඒ රෙජිස්ට්‍රේෂන් එක ඔයාලගේ නමට තිබේ වාහනේම නම් ඔයාලට පුළුවන් ඒ පරණ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා අලුතෙන් වාහනයක් අරගෙන නම් ඒ ෆෝන් නම්බර් වෙනස් වෙලා නම් ඔයාලට පුළුවන් අලුතෙන්ම රෙජිස්ටර් වෙන්න. ඉතින් මේ දෙකම මම එක වීඩියෝ එකකින් කතා කරනවා. මොකද වීඩියෝ එක ගොඩක් දික් කරන්න කැමති නැති නිසා. එක්කම මගේ YouTube channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට අපි බලමු ඔයාලගේ ෆෝන් එකේ Chrome එක open කරගන්න. එහෙම නැත්නම් Google web browser එක open කරගන්න. right මෙන්න මේ විදිහට අපිට පුළුවන් fuel pass අපි මේ fuel කියලා ගහනකොටම දැන් මේක ගොඩක් search වෙන නිසා fuelpass.gov.lk කියන website එක මෙන්න මේ විදිහට අපිට select කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙනවා මේ plusinfo.lk කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා online registration for national fuel pass QR code කියලා. ඉතින් මෙන්න මේ කොට අපි මේ වගේ ටච් කරගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතන මේ තියෙනවා click here කියලා අන්න ඒ කොට එකපාරක් ටච් කරන්න. හරි. ඊට පස්සේ ටච් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට නැවතත් එතනට රීෆ්‍රෙෂ් වෙලා එනවා. click here කියන කොට මේ වගේ එකපාරක් ටච් කරන්න. හරි. මෙන්න මේ විදිහට අපිට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් මම ඔයාලට මුලින්ම කියන්න ඕනේ ඔයාලට මෙතන මාධ්‍ය තියෙනවා ඉංග්‍රීසි ඕන නම් එහෙම සිංහල ඕන නම් එහෙම ටැමිල් ඕන නම් එහෙම මේ අපිට අපේ ලැන්ග්වේජ් එක අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට. ඉතින් මුලින්ම මම ඔයාලට කියනවා ඔයාලට අලුත් වාහනයක් නැතුව ඔයාලගේ පරණම වාහනය ඔයාලගේ පරණම ෆෝන් නම්බර් එක ඒ අයිතිය ඔයාලට තියෙනවා නම් මෙන්න මේ vehicle login කියන කොට ටච් කරලා ඒක අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. පරණ QR කෝඩ් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අලුතෙන්ම ඔයා වාහනයක් අරන් අලුත් ෆෝන් නම්බර් එහෙම නැත්නම් ඔයාගේ පරණ වාහනේ ඔයාගේ ෆෝන් නම්බර් එක වෙනස් වෙලා. ඉතින් ඒක QR කෝඩ් එක ගන්න විදියක් නැහැ නේ. ඉතින් vehicle registration කියලා මෙතන ඔප්ෂන් එකක් තියෙන එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ දෙකම අපි කතා කරන්නේ එක වීඩියෝ එකකින්. වීඩියෝ දෙකක් දාන්න නැහැ. ඔයාලට මේක පැහැදිලිව මම ඔයාලට කියලා දෙනවා බලා ගන්න පුළුවන්. මුලින්ම ඔයාගේ ඒ වාහනය ඔයාගේ පරණ ෆෝන් නම්බර් එක තියෙනවා නම් ඔයාගේ පරණ වාහනේම එහෙම තියෙනවා නම් ඔයාට ඔයාගේ පරණ ෆෝන් නම්බරේ මෙන්න මේ vehicle login කියන කොට ටච් කරන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයාගේ පරණ ෆෝන් නම්බරේ මෙතනට ටයිප් කරන්න පුළුවන්. හරිද? එතකොට ටයිප් කරාම මේකට QR කියනවා. මම එන්නේ විදිහට මගේ ෆෝන් නම්බර් එක මෙතන ටයිප් කරගන්නවා. හරි මෙන්න මේ විදිහට ටයිප් කරගත්තාන් පස්සේ මෙතනින් වැටෙනවා send OTP කියලා. අන්න ඒක උඩ අපි එකපාරක් මේ වගේ ටච් කරගත්තාන් පස්සේ මගේ ෆෝන් එකට අනිවාර්යෙන්ම දැන් OTP එකක් ඇවිල්ලා තියෙනවා. ඒ OTP එක මම මෙන්න මේ විදිහට මම දැන් ටයිප් කරගන්නම්. හරි. මෙන්න මේ විදිහට මම log වෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ QR එක මට මෙතන ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ QR එක ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට ඇත්තටම ස්මාර්ට්ෆෝන් එක ගන්න නැත්නම් වෙන කාගේ හරි ස්මාර්ට්ෆෝන් එකකින් ඔයාගේ පරණ වාහනය ඔයාගේ පරණම ෆෝන් නම්බර් එක තියෙනවා නම් ඒ ෆෝන් නම්බර් එකට තමයි මේ QR කෝඩ් එක ගන්න පුළුවන්. ඉතින් කාගේ හරි ෆෝන් එකකින් එහෙම ලොග් වෙලා ස්මාර්ට්ෆෝන් එකක් ඔයාට නැත්නම් මෙන්න මේකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඔයාට ගහ ගන්න පුළුවන් මේ ආකාරයට.
ඉතින් මේක තමයි ඔයාගේ පරණ QR එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය. ඉතින් රයිට් අපි මෙතනින් පුළුවන් මේ ඩවුන්ලෝඩ් QR කියලා තියෙන බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක ඔයාගේම නම් ස්මාර්ට්ෆෝන් එක ඔයාගේම නම් මේ QR ඩවුන්ලෝඩ් කියන බටන් එක උඩ එබුවාම මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ QR එක ඩවුන්ලෝඩ් වුණා. එතකොට සතියකට ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ලීටර් 14ක් ගහන්න පුළුවන්. එතකොට මේක නැවත රීසෙට් වෙනවා 2026 3වෙනි මාසේ 18. හරි දැන් එනවා මම මෙතනින් ලොග් අවුට් වෙනවා. රයිට් මෙන්න මේ විදිහට අපිට අර කලින් ආපු වින්ඩෝ එකටම ඇවිල්ලා තියෙනවා ඩිස්ප්ලේ වෙලා තියෙනවා. ඉතින් අලුතෙන් ඔයා වාහනයක් ලියාපදිංචි කරගන්න ඕන මෙන්න මේ වෙහිකල් රෙජිස්ටර් කියන එක උඩ ඔයා ටච් කරගන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මෙතන identity number එක type කරන්න. identity එක නැත්නම් ඔයාට passport number එක මෙතන type කරන්න පුළුවන්. එහෙම නැත්නම් business registration number එක මෙතන type කරන්න තැන මගේ ID number එක type කරගන්න. හරි දැන් මෙතන මම මගේ identity number එක type කරගෙන ඉවරයි. එතකොට දැන් මෙතනට දැන් මේ අපි අලුත් account එකක් නේ හදන්නේ. එතකොට මෙතන අපි දැන් මේ account එකක් create කරන ගමන් ඉන්න නිසා පරණ phone number එක මෙතනට අපි ඇතුළත් කරාට OTP එකක් එන්නේ නැහැ. registration fail කියලා වැටෙනවා. ඉතින් ඒක නිසා මෙතන අපි අලුත් account එකක් හදනවා නම් අලුත් phone number එකකට අපිට අලුත් number එකක් add කරන්න වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට අලුත් number එකක් add කරගන්නවා. හරි මෙන්න මේ විදිහට මම අලුත් number එකක් add කරලා OTP send OTP කියන බටන් එක උඩ එබුවා. ඉතින් OTP එක මෙන්න මේ විදිහට අපිට උඩින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මගේ OTP එක තියෙන්නේ. රයිට් මම මේ විදිහට OTP එක type කරගත්තා. මෙන්න මෙතනින් මම verify කරගන්නවා. හරි මම verify කරගත්තාන් පස්සේ ඒකත් සාර්ථකව verify වුණා. ඉතින් ඔයාගේ නම මෙන්න මෙතන මේ විදිහට ඔයාගේ identity card එකේ ඔයා මුලින්ම ඇතුළත් කරේ මෙතන identity නම් identity එකේ තියෙන විදිහට ඔයා මෙතන passport එක නම් ඇතුළත් කරේ passport එකේ තියෙන විදිහට ඔයාගේ නම මෙන්න මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට නම මගේ ID එකේ තියෙන විදිහට ඇතුළත් කරගන්නවා. ඔයාට පුළුවන් ඔයාගේ identity එකේ ඔයා ඇතුළත් කරපු ID එකද passport එකද ඒකේ address එක ඇතුළත් කරා. හරි ඔයාට පුළුවන් මෙන්න මේ මීළඟ කියන කොටුව උඩ ඔබන්න. හරි මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ වාහනය ඉංග්‍රීසි අකුරු 3ක් නම් ඉංග්‍රීසි අකුරු 2ක් නම් එහෙම නැත්නම් ඩෑෂ් නම්බර් එකක් නම් ඒ විදිහට ටයිප් කරගන්න. ඉතින් මම මෙතන ගහනවා මෙන්න මේ විදිහට එක්සැම්පල් මොකක් හරි වාහන ඉලක්කම් ওই විදිහට ටයිප් කළා මේ ඔයාලට වීඩියෝ එකට පෙන්වන්න ඕන නිසා. ඉතින් රථ වාහන වර්ගය ඉතින් මෙතන කාර් කියලා මම සිලෙක්ට් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දැන් මේ chassis අංකය කියලා තියෙන තැන මෙන්න මේ විදිහට මේකේ තියෙන විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ chassis අංකය වාහනේ අදාළ chassis අංකය ටයිප් කරගන්න. රයිට් මෙතනින් ඉන්ධන වර්ගය තෝරන්න කියලා තියෙනවා. එතනින් මම ඩීසල් කියලා තෝරලා මෙතන කොටුවට ටික් එක දාලා ලියාපදිංචි වෙන්න කියන බටන් එක උඩ මෙන්න මේ වගේ ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් registration fail වාහනේ දැනටම ලියාපදිංචි කර ඇත කියලා වැටලා තියෙනවා. ඉතින් මේක මම මේ වීඩියෝ එකට ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මේ විදිහට හැදුවේ. අලුත් account එකක් කොහොමද හදාගන්නේ කියන ආකාරය step by step මම ඔයාලට මෙතනට වෙනකම් අරගෙන ආවේ. ඉතින් ඔයාලගේ genuine නීත්‍යානුකූලව හරි details ටික දාලා ලියාපදිංචි වෙන්න කියන තැන ඔයා ටච් කරපු ගමන් ඔයාලට QR code එක display එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාගේ වටිනා අදහස පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඇති වෙලා තියෙන මේ ලෝක යුද්ධමය ගැටලු නිසා අපේ ලංකාවත් මම හිතන්නේ ඉදිරි මාසවලදී ගොඩක් දැඩි දුෂ්කරතාවලට මුහුණ පාන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ ඉන්ධන අර පිළිමැස්වෙන් පාවිච්චි කරන්න අනවශ්‍ය ලෙස පාවිච්චි නොකර. ඉතින් මේ විදිහට QR එක හදාගන්න දන්නදි තව ඉන්නවා අනිවාර්යෙන් අපේ ලංකාවේ ගොඩක් කට්ටිය දන්නදි කට්ටිය වෙන මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයාලා ගැටලු මොනවා හරි කියනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක බලනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell button එකත් all දාලා තියාගන්න. ඉතින් ඔයාගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේක හදාගන්න බැරි ගැටලු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් reply එකක් මම ඔයාලට දෙනවා. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. එතක රැඳිලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා.